තංගමන්දි මට තව බොන්න ඕනේ. බොටලයක් ගෙන්න. දැන් ඇති නේද බොසා? බෝතලයක්ම ගත්තනේ. අනික මැඩමුත් බලාගෙන ඇති. දැන් සර් ගෙදර යන්න. මැඩම් බලන්නේ නැති. ඔයා හිතන්නේ අපේ ගෑණි මං එනකන් බලන් ඉන්නවා කියලාද? ඔයා මාර ජෝක්ස් නේ තාන්නේ මට. ඇයි සර් එහෙම කියන්නේ? එහෙම කියන්නේ. ඒ කියන්නේ මම දැන් පැයකින් ගියත් එකයි පැය පහකින් ගියත් එකයි. අපේ ගෑනිට මං ගැන ගානක් නැහැ. හරිද? එහෙනම් මට තව අඩියක් ගහන්න ඕනේ. මොකද මං ගැන වොරි වෙන්න කවුරුත් නැහැ. මට ඉන්නේ මං විතරයි. හරිද? මට තව අඩියක් ගහන්න ඕනේ. එහෙම කියන්න එපා බොසා. බොසා එහෙම කියද්දි මටත් අප්සෙට්. බොසාගේ ඕන දෙයකට මං ඉන්නවා එකෙන්ම. අනික බොසාව දන්නේ මං අද එකකින් දන්නේ නෙමෙයිනේ. හරි. එහෙනම් මල්ලි අපි බොටලයක් ගමු. මොකද මගේ කතාව අහන්න මල්ලි හරින් මම ගෙදර ගියා කියලා මගේ කතාව අහන්න කවුරුත් නැහැ. මගේ ප්‍රශ්නයක් කතා කරන්නේ නැහැ. මම කෑවද බිව්වද බලන්නේ නැහැ. ඔයා මහ ලොකු ප්‍රශ්න නෙමෙයිනේ බොසා. මේ මැඩම් එක කතා කරලා හිමීට ඔවා විසඳ ගමු. කලබල වෙන්න එපා. කතා කරලා විසඳගමු. කතා කරලා පස්සේ ඉස්සන මල්ලි ඒ ගෑණි මාත් එක්ක කතා කරන්න. ඒ ගෑණි මාත් එක්ක කතා කරන්න නැතුව කොහොමද පස්සේ ඉස්සන මල්ලි? මිනිස්සුන්ට තමන් ළඟ තියෙන දේවල් ගැන වටිනාකමක් නෑ මන්නේ. ශික් යකෝ රිවිල් එකක් නැති හැටිය වෙන දවෝනි තරම් පාරට රිවිල් නිශාන්ත මහත්තයා කොහෙද මේ රෑ දෙකට හරිය යන්නේ? කවුද? මම දමිත් මල්ලි. අඳුර ගන්න බෑ. අප්පට සිරි. දමිත් මල යන්නේ. ඉතින් අදත් හොඳ පාටියක් දාලා වගේ. අද මල්ලි දන්නවනේ. මම ඉතින් ඉඳලා හිටලා අඩියක් ගන්නවා. එදාට ඉතින් කරටි කැඩෙන්න ගන්නවා. නිශාන්ත සර් දැන් මේ කොහෙද යන්නේ? මම මල්ලි මේ ගෙදර යන ගමන්. ටැක්සියක් බැලුවා එකක්වත් නැහැ. මුත් අද පාටිද කොහෙද? හරි. දැන් නිශාන්ත සර් මේ විදිහට යන්න බෑනේ. මෙහෙම කරමු. මම නිශාන්ත සර්ව දැන් ගේ ළඟින් දාගෙන යන්න. මම මේ අපේ සර්ට කාර් එක බාර දෙන්න යනවා. නගින්නකෝ. අපි එන්නකෝ. මං දාගෙන යන්න. නගින්න. ලොකු උදව්වක් මල්ලි.
මම මේ මල්ලි හම්බුනේ නැත්තම් අද මා පාරේ තමයි මට ඉන්න වෙන්නේ. එහෙනම් මල්ලි මම නගින්නද? නගින්න යා නගින්න. හරි. එනයම මල්ලි. කියන්නකෝනේ කොහොමද ඉස්සර ඔව් අනේ ආසයි ඇවිදලා යන්න එන්න කොහෙද ඉතින් මේ අපේ හස්බන්ඩ් එක්ක බෑනේ ඕ ගන්න එහෙම ලස්සනයිනේ මං බලනවා ඉතින් ඔයාලා දාන ෆොටෝස් එහෙම ඕ ඇවිල්ලා පොඩි ෆන් එකක් අරන් යන්න පුළුවන් නේද ඕ ඕ හොඳට එන්ජොයි කරන්න පුළුවන් මං දන්නවානේ මේ චුට්ටක් ඉන්න හස්බන්ඩ් ඇවිල්ලාද කොහෙද චුට්ටක් ඉන්න ඕ ඉතින් කියන්නකො ඒක තමයි ඕ හරි හරි අයිට පස්සේ එතද ඕ තිබ්බොත් එවන්නකො කන්ටැක් කරලා බලන්නම් කොහොමද ඉතින් අපි ආවුත් කොහෙ කොහොම කොස්ට එකක් යයිද ඒක තමයි ඕ බලමු නෙක්ස්ට් ඉයර්වත් බලමු ඔව් ආසයි යන්නේ ඕ ඇත්ත ඕ බලමුකෝ කෝල් කරලා ඕ ඔයගොල්ලෝ කවුද වැව් මාළු ටිකක් ඔයා කණ්ඩ ආසයි කිව්ව හන්දා ගෙනාවා. අයියෝ ඔය මහන්සි පිට මාළු ගන්න මොකට කරදර වුණාද මූණත් හොඳටම මහන්සි පාටයි ඉන්න මං ඉක්මනට තේ එකක් හදන් එන්නම් තේපා හොඳටම මහන්සි වතුර ටිකක් නාලා බත් ටිකක්ම කන්න පට්ට බඩගිනි ඔයාට උණුවෙන් කන්න ඕනේ හින්දා මං හවස් වෙලා ඉව්වේ නාගෙන ඉන්නකෝ මං ඉක්මනට කැම ටික ලෑස්ති කරන්න ලක්මාලි මම යන්න කියලා හදන්නේ ඉතින් මොනවද කන්න තියෙන්නේ මොකද අනේ බෙරිහන් දෙන්නේ මේ තියෙන්නේ මේසෙ උඩ ස්පීන් නැද්ද මේ පාමේ බටුයි මට පොඩ්ඩක් උදේ නැගිටින්න පරක් වුණා ඊයර ඔස්සී ඉන්නේ යාළුවොත් එක්ක chat කරානේ නිදාගන්න උඩ 12ත් පහ වෙලා මට දවස් මීටින් වගේ උත් තියෙනවා
මං හිතුවා මට ලන්ච් රෙඩි කරයි කියලා. ඉතින් ඔයාට ඊයේ මට එක් කියන්න තිබ්බනේ නිශාන්ත. මම මොන හරි රෙඩි කරනවානේ. ඉතින් මං ආව කියලා දන්නවද නැහැ? මත් එක්ක කතා කරාවද්ද? හරි හරි. මේ පාන්දර නැගිටින්න පරක් වුණා. ඒකට උච්චර වෙලී හම් වෙන්න ඕනේ නෑනේ. කෙටල් එකක් තුණු වෙනවද කොහෙද? මේ මෙහෙම කරමුද? මං ඔන්ලයින් හෙටේජ් එකෙන් කෑම එකක් ඔයාලට ඕඩර් කරන්න. ඔයා මතක් කරලා යනකොට අරන් යන්න. මේ මට ඔයාලට කියන්න අමතක වුණා. අර අද අපි ගෙට් එක තියෙනවානේ. යාළුවෝ ඔක්කොම එනවා කිව්වා. මේ මත් යනවා. ඔයත් පරක්කු වෙනවනේ. එනකොට කෑම එකක් අරන් එන්න. ඉනෝකත් අද නිවාඩු කිව්වා. අසල් ඉතින් ඇති මෙටික් කාගන්න බැවෙන්න බෑ කියලා බෑ ඉතින් උදේ ඉඳලා මහන්සි වෙනවනේ. තව ටිකක් කන්නකෝ. මහත් කරන්න හදන්නේ. මහත් කරන්න නෙමෙයි ශක්තිමත් කරන්නනේ හදන්නේ. නැත්තම් ඔයා ඔය මහන්සි වෙන තරමට ඉක්මනටම ලෙඩ වෙයි. මේ ඒක නෙමෙයි. ඊරෑර ඔයා මට මොකද කියන්න තියෙනවා කිව්වේ කතාව? අහන්නත් පෙරුණා කලබල නිසා. මොකද ඊරෑ මම සර්ට කාරක බාර දෙන්න යනකොට නිශාන්ත සම්මුණනේ පාරේදී අම්බානික බීලා කෙලින් කටින් යාගන්න බෑ. අයියෝ එහෙමද? මම යන ගමන් නිශාන්තව කාර් එක දාගෙන ගියා. යනකම් කියවිල්ල. මං ගෙදර ළඟින් ගිහිල්ලා බැස්සුවා. මං හිතන්නේ මේ මැඩම් එක එච්චර හිත හොඳින් නෙමෙයි ඉන්නේ. අනේ ඔව් දමිත් මට එහි වැඩට යන එක දැන් එපා වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හැමදාම රණ්ඩු. හිතුනොත් මං ওই ගෙදරට වැඩට යන එක නවත්තලා වෙන තැනක රස්සාවක් හොයාගන්නවා. අපි හදිස්සියෙ තව ටිකක් බලමුකෝ නෝනේ. නිශාන්ත සර් ඉස්සර නම් ඔහොම නෑ. හරි හොඳ මිනිහා. මේ මම හිතන්නේ බැන්දර පස්සේ තමයි මිනිහා අවුල් උනේ. අපි තව ටිකක් බලමුකෝ කලා. අයියෝ අපරාධේ. මං හිතුවේ නිශාන්ත සර් ඉස්සර ඉඳලම බොනවා කියලා. කොච්චර හොඳින් ඉන්න තිබුණ පවුලක්ද? මේ ඒක නෙමෙයි. ඔයාගේ දවල් කෑම එක මං ලෑස්ති කරලා තියෙන්නේ. යනකොට ඒක අරගෙන යන්න අමතක වෙයි. බලාගෙන මල්ලි බලාගෙන ඔළුවද බලාගෙන මොකද මල්ලි සර්ට් උනේ? කපාරම ලේවමනේ දාලා කලන්තේ දැම්මා අයියා. මේ මෙහෙට හැමදාම එනවද මේ විදියට බොන්න? හැමදාම නෙමෙයි. මේ මාසෙම ආවා. ඉස්සර නම් හැබැයි එහෙම නෑ. දැන් උනත් ඔය ගානට නවත්තන්නේ මම කෑ ගාන ඉඳලා. අද නම් ෂොට් දෙක දානකොට බඩු හම්බුණා. ලේවමනේ ගිහින් ඉඳන් මම මැඩම්ටත් කෝල් එකක් දුන්නා. හොස්පිටල් තරන් යන්න වෙයිද අයියේ? ඒක තමයි මල්ලි. මාත් මේ ඩිලිවරි එකක් යන ගමන් හිටියේ. මැඩම් කෝල් කරපු හන්ද තමයි මාත් මේ ටක් ගාලා මෙතෙන් ආවේ. බලමු මම මොකක් හරි කරන්න බලන්න.
සර්ගේ බෙහෙත් ටික දුන්නද? දුන්න මැඩම්. උදේ දුන්න සුප් එකෙන් සර් උගුරක්වත් බීලා නැහැ. නොකා නොබී හිටියොත් නම් සර්ව සනීප කරගන්න බැරි වෙයි මැඩම් බෙහෙත් වලින් විතරක්. ඔයාට අද රැට මෙහි ඉඳලා යන්න බැරි වෙයිද නෝකා? මහත්තයාට මොන හරි ඕන වුණොත් මට තනියෙන් කරගන්න අමාරුයි. අනේ මැඩම් මට අද රැට නම් ඉන්න බැරි වෙයි. ඒ මොකද එක දවසක් ගෙදර ගියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මහත්තයා වැඩෙරලා රැට ගෙදර එනවා මැඩම්. එයා දවස් තිස්සම මහන්සි වෙලානේ එන්නේ. උණුවෙන් කන්න මොන හරි හදලා තියන්න ඕනි. අනිත් එක ගෙදර හිටියේ නැත්තම් එයාට දුක හිතෙයි මං. විකාර. ඔයා හරියට ජීවත් වෙන්නේ අර වැඩවසම් කාලේ වගේ. දැන් සමාජය හරි වෙනස් වෙනවකා. ගෑනු අපි පිරිමි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරගෙන නැහෙන්න ඕනේ. මැඩම් කියන කතාව හරි වෙන්න පුළුවන්. ඒ වුණාට අපිනුත් යුතුයකම් කියලා දෙයක් ඉෂ්ට වෙන්න එපා මැඩම්. යුතුයකම් වගකීම් කියලා අපි අපේ ජීවිතය අමතක කරන්න ඕනේද? ගෑනු කියන්නේ කාගේවත් පස්සෙන් වැටිලා ඉන්න ඕන අය නෙමෙයි. අපිට කියලා නිදහසක් තියෙන්න ඕන. නැත්තම් වෙන්නේ කවදා හරි මැරෙන දවසක ඇරියස් එක තමයි මැරෙන්නේ. හරි. ඒ වගේන් වැඩක් නැහැ. හවස් වෙනකන් හරි ඉඳලා සර්ගේ වැඩ ටික ඉවර කරලා යන්න ඕන. හොඳයි මැඩම්. මැඩම් උදේ ඉඳලා මුකුත්ම බිව්වෙවත් නැහැනේ. බීම එකක්වත් බීලා හිටියනම් හොඳයි නේද? මේ වෙලාවේ තමයි අපි හිත ශක්තිමත් කරගන්න ඕනේ. අපිම අසරණ කරගන්න ඕනේ නෑ මැඩම් මේ වෙලාවේ. මට මීට වඩා එයා ගැන බලන්න තිබුණා. යත්‍රෑ වෙලා බීලා ගෙදර ආවි. ඒ මදිවට එක එක දේවල් වලට සල්ලි නාස්ති කරා. එයාටත් මං ගැන මීට වඩා හිතන්න තිබුණා. මැඩම් මේ සංක මල්ලිට මැඩම්ට විශේෂ දෙයක් කියන්න තියෙනවලු. මැඩම් ඇත්තටම මට ගොඩක් කනගාටුයි අපේ නිසංසය ගැන. හොටෙල් එකට ආවොත් hina වෙලා කතා බහ කරලා යන හරි මොඳ මිනිස්සෙක්.
මේ මොකද්ද මල්ලි මේ? ඇත්තට මම මේක ගෙනා මැඩම්ට මේ වෙලාවේ මේක වුණේ කියලා හිතලා. මේ චෙක් එක ඔව්. නිශාන්ත සර්ට අපේ හොටෙල් එකේ ෂෙයාර්ස් තියෙනවා මැඩම්. ඇත්තම කිව්වොත් 150ක ෂෙයාර්ස් එයාගේ. ඔය මාස 3ක නිශාන්ත සර්ගේ ප්‍රොෆිට් එක. මම මේ මුකුත් දැනගෙන හිටියේ නෑනේ. ඇත්තටම මැඩම් දන්නේ නැති වුණාට නිශාන්ත සර් මැඩම් වෙනුවෙන් ගොඩක් ලොකු දෙයක් කරලා තියෙන්නේ. නිශාන්ත සර් ඔය රැට රෑ වෙලා ගෙදර එන්නෙත් හොටෙල් එකේ වැඩ ගැන බලලා. ඒකයි සර්ට හැමදාම ඔය ගෙදර එන්න රෑ වෙන්නේ.